දවස් ගානක් ප්ලෑන් කරලා වෙසක් දවසේ මාතලේ යන්න ප්ලෑන් ගැන මාතලේ යන්න දාගත්තා. ඉතින් ඒ යන ගමනේ ලස්සනට පටන් ගන්න තිබුණා. ඊට පස්සේ මැද වෙද්දි අපිටත් වෙච්ච දෙයක්. හෙලෝ ගයිස් අද මගේ ෆස්ට් බ්ලොග් එක වගේම මගේ මේ ෆස්ට් වීඩියෝ එක වෙනවා මේක. මේ ගමනේ දෙවැනි වීඩියෝ එකක් තියෙනවා. පළවෙනි වීඩියෝ එකට ඔක්කොම දාන්න බැරි නිසා මම දෙවෙනි වීඩියෝ එකත් හදන්න කියලා තීරණය කරා. ඉතින් හිතුවේ නෑ මේ බ්ලොග් එකක් හදන්න. ඉතින් පස්සේ වෙච්ච සිදුවීමත් එක්ක තමයි මේ හිතුනේ බ්ලොග් එකක් කරලා දැම්මොත් හොඳයි කියලා. ඉතින් මීරිගම ඉඳලා කුරුණෑගලට අපි හයිවේ එන්ට්‍රස් එකෙන් ගියා. මතලෙට කලිනුත් ගියා. ඉතින් ඒ වුණාට අපි තොපට නිදහසේ ඇවිදලා කරලා ඉන්නවනේ කියලා වෙසක් දවසේ ඒ නිසා අපි ගියා. ඉතින් කුරුණෑගලින් පස්සේ බාගමෝ හරියදී අපිට අමතක නොවුණු සිදුවීමක් වුණා. ඒක පාටම මේ වාහනේ එක සිදුවීමක් නිසා නතර වුණා. ඉතින් අපිට ඒක වෙසක් දින නිසා හදාගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ අපි එතන බැලුවා බස් කියන්නේ වාහනේ හදන්න බස් කෙනෙක් කිව්වා අපිට හම්බුනේ නැහැ. ඉතින් වෙසක් දවස් නිසා හැමෝම එහෙම යනවනේ. ඉතින් එතෙන්ට කොහොම හරි අපි කුරුණෑගල බස් කරලා දවල් 11 විතර වගේ එතෙන්ට අපි ආවා. ආවට ඉතින් එතන ඉඳන් අපි හවස 5 වෙනකම්ම අපිට කුරුණෑගලේ ඉන්න සිද්ධ වුණා. සිද්ධ වෙලා අපිට අන්තිම මොහොතේ අපි තීරණය කරා අපි ආපහු නැවතත් ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා අපි පස්සේ දවසේ දැන් ආයි ප්ලෑන් කරගත්තු හීන ඔක්කොම අපි කරන්න හිටපු දේවල් ඔක්කොම නතර වුණා. ඉතින් ඊට පස්සේ ආයෙත් අපි හිතුවා කමන්නේ අපිට වාහනේ නැතුණාට කමන්නේ. පළවෙනි එක්ස්පීරියන්ස් එක නිසා අපි කවුරුත් බස් එක දුරක් ගිහිල්ලා නැහැ. ඉතින් අපි එහෙනම් බස් එකේ යන්න කියලා. ඉතින් ඒ ෆීලින් එකත් වෙනස් නිසා අපි එහෙම තීරණය කරා යන්න කියලා. ඉතින් එතනින් එහාට තමයි අපි බස් එකේ ගියේ විදිය ඔක්කොම මම උතර
guys, good morning. දැන් ඉතින් අපිට උදේ වෙලා තියෙන්නේ රෑට් ඊයේ ගොඩක් මහන්සි වුණත් නිසා හොඳට නිින්ද ගියා. ඉතින් අපි යමු දැන් මේ තියෙන්නේ ගෙදර යන පාර. කියන්නේ අනිත් පැත්තේ යන පාර. ඉතින් අපි යන් ඇතුළට යනකම් ඔයාලට මම පෙන්නන්නම් පරිසරයේ පිටාව කොහොමද තියෙන්නේ කියලා. ඊයේ කට කාපු වැඩේ ඔක්කොම ඉවර කරලා අපි ගෙදරට එද්දි කමාරේ 8:00 වුණා. 8:00ට ඇවිල්ලා එහෙමම වොෂ් එකක් දාලා නිදාගත්තා අමාරු නිසා. මගේ ඉතින් ෆස්ට් එක්ස්පීරියන්ස් එක. මම කවදාවත් බස් එකේ එහෙම ගමනක් ගිහිල්ලා නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි පේන්නේ ගෙදර. ඉතින් චුට්ටක් පිළිවෙලලා තියෙනවා නේද? දිහට තමයි තියෙන්නේ. ඉතින් තාම හදාගෙන යනවා දෙයක් කළා ගෙදර. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉස්සරහා තියෙන්නේ යාළුවගේ. මෙන්න මේ විදිහට තමයි යාගේ ඊයේ ලස්සන ඩෙකොරේෂන්ස් ටිකක් තිබුණා. ඉතින් අපිට ඒක ඊයේ මට බලන්න ඔයාලට දෙන්න බැරි වුණා. සෝරි. රෑ වුණ නිසා. ඉතින් මෙන්න මේ තමයි ඒකේ තුල තියෙන්නේ මේ විදිහට. කලින් වීඩියෝස් එකකින් මම කඩාන වෙනස් වෙලා ඇති. මොකද එහෙ සීතලයි උදේ පාන්දරටම. ඉතින් මේ පාර දැන් මේ දවස්වල නම් ගොඩක් සීතල අඩු වෙලා තියෙනවා රස්නේ. ගොඩක් අපි මේ සීතල නැති දවස්වල ගියේ. ඉතින් සීතල ගොඩාක් තියෙන දවස්වල ගියාම මේම يعني වීඩියෝ එකක්වත් කරගන්න බෑ. මේ තරම්ම සීතලයි අමාරු එකටත්. ඉතින් මේ එච්චරටම සීතලයි. ඉතින් මට මේ ටික හරි කරගන්න පුළුවන් වුණා මේ පාර සීතල පොඩ්ඩක් අඩු නිසා. මට ඊයේ ලොකුවට වීඩියෝස් ටික නම් ගන්න බැරි වුණා. මොකද ඊයේ අපි හිතුවේ නැති විදිහට අපිට උනේ වැඩේ. ඉතින් අපි හිතුවේ නෑ වාහනේ කැඩෙයි කියලා. ඉතින් ඒක ඊයේ විශේෂයෙන්ම වෙසක් දිනය නිසා අපිට හදා ගන්නවත් තැනක් තිබුණේ නෑ. ඉතින් එහෙමම අපි ළඟ ගෙදරකට වාහනේ අසුරක්ෂිත ලෙස බාර දීලා අපි එහෙමම නැග්ගා. අපි මෙහෙට එන්න ඕන නිසා මටත් වැඩ කීපයක් තියෙන නිසා බස් එකේ මාතලේට ආවා. ඉතින් ගොඩක් දෙනා මාව මාතලේ අය දන්නේ නැති නිසා මට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් ඕක ගිරිවල හරි වුණා නම් මම ගෙදර ගිහිල්ලා කොහොම හරි එනවා. ඒ දැන් බැරිම අවස්ථාවක් නම් එහෙම මට ගිරිවල පැත්තට නම් යන්න බොහොම අමාරුයි බස් එකක. මේ දැන් අපි නාන්න යන එක තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් මාතලේ එනවා කියන අනිවාර්යෙන්ම අපේ ෆස්ට් වැඩක් තමයි නාන්න යන එක. ඉතින් අපිට මෙහෙදී ගෙදර හරියදී අපිට මෙහෙම ලොකු දෙයක් සෙට් වෙන්නේ නැති නිසා ඒක තමයි අපේ මේන්ලිම වැඩේ. ඔන්න දැන් අපි යන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. හරියටම දැන් වෙලාව 3:10යි. ඉතින් ඊයේ විදිහටම අදත් යනවා බස් එකේ. බස් එකේ කුරුණෑගලට යනවා. කුරුණෑගල තියෙනවා අපේ වාහනේ හදලා. එතන ඉඳන් කුරුණෑගල ඉඳලා තවත් ගමනක් යනවා අපි. ඒ ගමන යන්නේ වාහනේ. ඉතින් වාහනේ හම් වෙනකන් චුට්ටක් කට්ට කන්න වෙනවා. එහෙනම් so guys bye. ඉතින් දැන් මේ අපේ ගෙදරට එන්නේ අපි අපව යන්න පිටත් දෙන්න හදන වීල් දෙක. ඉතින් ওই වීල් දෙකේ අපි 6 දෙනෙක් නිසා අපි වීල් දෙකේ යනවා. අපේ එක වීල් එකක් ඉස්සරහින් යනවා. ඊට පස්සේ අපි යනවා. ඉතින් මේ විදිහට තමයි ගෙදරින් අපි පිටත් උනේ. ඉතින් සතුටින් ඉඳලා මට
කරන එක නිසා වීඩියෝස් ගොඩක් ගත්තේ නැහැ. මේ තියෙන අපේ පළවෙනි බස් එක. ඊට පස්සේ අපි දෙවෙනි එකට මාරුනා. සුළු මොහොතකින් මේ තියෙන අපේ දෙවෙනි බස් එක. ඉතින් අපිට ඕකට නම් ටික වෙලාවක් ඉන්න වුණා. අපි හෝල්ඩ් එකටම ගියපු නිසා.